story YouTube channel subscribe කරන්න guys. subscribe කරලා all දාගන්න. ඉතින් අද අපි පොඩි වීඩියෝයක් කරන් ආවා. ජපානයේ සතියකට බඩු ගන්න විදිය. සූපා තියෙනවා. එකකේව තියෙනවා. ඉතින් බඩු ගන්න. ඉතින් අපි වීඩියෝ කරා බඩු ගන්න වීඩියෝ එකක් ඉතින් එකකේව තියෙනවා මෙතන. ඉතින් අපේ සීදේවිට බඩු ගන්න ගියාම හැමදේම ගන්න ඕන. ඉතින් මම පර්ස් එකට කෙලවෙනවා හොඳටම. ඉතින් බඩු ගන්න දවසට ඒ නිසා වැඩි ඇරයි යන්නේ කයින් මොනව කරන්න බඩු ගන්න ගියාම තියෙන හැමදේම ගන්න. ඉතින් පොඩිවට වීඩියෝක් කරා. ඉතින් මම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් දාලා තියාගන්න. ජපානයේ විස්තර ඉතින් ඔයාලට අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. තියෙන දෙයක් තියෙනවා නම් අපිට කියලා ෂෙයා කරන්න පුළුවන්. දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉතින් අපිත් දන්න දේවල් තියෙනවා. ඉතින් අපිත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට වෙන්නේ. ඉතින් අපේ වීඩියෝත් එක්ක දිගටම ඉන්න guys. බලන්න වීඩියෝ බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ ආකාරයට අපි මේ බඩු ගන්න කයි මොන කරන වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඒකේ මම හිතුවා වොයිස් දාන්න කියලා. ඉතින් මෙතන කට්ටිය හිටියා එදා ගොඩක් හිටපු නිසා මම වැඩි ඒක මේ කියන්නේ ගියේ නෑ. වොයිස් දාන්නත් හොඳයි කියලා හිතුවේ. ඉතින් ඔයාලා බලන්න දිගටම බලලා අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. වීඩියෝ එකේ අවසානට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලගේම හැම එකකටම රිප්ලයි කරනවා. ඉතින් ඒකයි විස්තර. ඉතින් මේ මම තෝරගත්තේ දත් බෙහෙත් එක්කුයි සබන් එක්කුයි. ඉතින් ආ කාඩ් එකේ පිරෙන්න බඩු ගත්තා. ඉතින් ඒකයි විස්තරය. බලන්නකෝ අර ජපාන් කට්ටිය බය වෙනවා. ඉතින් මේ අපි සුදු බෝලේ බඩු ගන්න විදිහක්. ඉතින් මෙතන තමයි කයි කියන්නේ සල්ලි ගෙවන තැන. සල්ලි ගෙවන තැනට ආවා. ඉතින් අර මං ගෙවේ පොඩි කාඩ් එකක්. ඒ කාඩ් එක ගාපුවම පොයින්ට් හම්බ වෙනවා. ඉතින් ඉස්සෙල්ලා ගෑස් ටින් එකේ ඉඳන් අපි QR කෝඩ් එක මේ අල්ලන්න තියෙන්නේ. එතකොට ඉතින් මිල කවුන්ට් වෙලා ටෝටල් එක අන්තිමේටම එනවා. ඉතින් එතනට සල්ලි දාලා යන්න තියෙන්නේ. ඉතින් ලංකාවේ වගේ සල්ලි දිදී කරදර නෑ. මෙතන මේ වගේ මැෂින් හයි කරලා තියෙනවා ගොඩක්. තමන් තනියෙන් ඇවිල්ලා බඩු ටික අරගෙන තනියෙන් සල්ලි දීලා යන්න තියෙන්නේ. ඉතින් guys ඒක තමයි ඉතින් ජපානයේ වෙනස කියන්නේ. ඉතින් ලංකාවට වඩා දියුණු වෙන්නේ හේතුව මත ජපානයේ. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නම්